නොවෙනවා නම් ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපළ තුළ තහනම් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා විතරක් නෙමෙයි ඔවුන්ට නීතිය ඉදිරියේ දැඩි දඬුවම් පමුණුවන්න අපි කටයුතු කරනවා. විවිධ ක්‍රම ඔස්සේ රට තුළට ගෙන එන ප්‍රමිතියෙන් තොර විවිධ උපකරණ අද වන විට වෙළඳපළ ආක්‍රමණය කර අවසන්. ඒ අතර කුඩා දරුවන්ට දියරකිරි ලබා දීම සඳහා භාවිත කරන ප්ලාස්ටික් බෝතල්, පාසල් සිසුන් භාවිත කරන කෑම පෙට්ටි හා වතුර බෝතල් විවිධ මිල ගණන් යටතේ වෙළඳපළ තුළ අලෙවි වනවා. නමුත් බොහෝ දෙනා මෙම උපකරණ දරුවන්ට ලබා දෙන්නේ නියමිත ප්‍රමිතිය පිළිබඳ අවබෝධයෙන්ද. සෞඛ්‍ය බලධාරීන්ට අනුව ආහාර සහ ජලය වීම සඳහා භාවිත කරන ප්ලාස්ටික් ඇසුරුම් මිලදී ගැනීමේදී එහි පතුල මත BPA වලින් තොර හෝ අංක 5 සටහන් කර ඇද්දැයි නිරීක්ෂණය කළ යුතු වනවා. එසෙත් නැත්නම් ප්‍රමිතිය තහවුරු කරගත හැකි තවත් ක්‍රමයක් වන්නේ එම භාණ්ඩවල වීදුරුවක් සමග ගෑරුප්පුවක සලකුණක් තිබේදැයි පරීක්ෂා කිරීමෙන්. සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම සලකුණු දෙකම ඇත්නම් එවැනි නිෂ්පාදන ඔබේ දරුවාටත් ඔබටත් භාවිතයට සුදුසු බවයි. ඇතැම් නිෂ්පාදනවල පිළිකාකාරක අඩංගු බවටද කරුණු අනාවරණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මෙවැනි පසුබිමක අප්‍රේල් 1 වෙනිදා සිට ආහාර හා දියර වර්ග ගබඩා කළ හැකි ප්‍රමිතියෙන් තොර ප්ලාතය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ එදින සිට අදාළ භාණ්ඩවල SLS සහතිකය අනිවාර්ය බවයි. අපේ විශේෂඥයන්ගේ කමිටුවක් නම් කළා මේ පිළිබඳ අවසාන තීරණය ගන්න. කුඩා දරුවට දෙන ප්ලාස්ටික් කිරි බෝතලයක්, කෑම පෙට්ටියක්, වතුර බෝතලයක් කියන මේ නිෂ්පාදන පිළිබඳව පවතින නීති දැඩි කරලා අපේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. දියර පාන රැගෙන යාමට එක්වරකට වඩා භාවිතා කිරීමට සුදුසු ප්ලාස්ටික් බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය කිරීම හා අලෙවි කිරීම තහනම් කිරීමට වෙළඳ වාණිජ්‍ය ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. විශේෂ භාර අමාත්‍ය SLS 16/16 අනුගමනය කළ යුතුයි. ලදරුවන්ට ආහාර පාන ලබා දීම සඳහා ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් සාදන ලද බෝතල් සඳහා වන ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරය SLS 13.6. මේ තමයි පොඩි දරුවන්ගේ කිරි බෝතලේ සම්බන්ධයෙන් බලපාන කාරණේ තියෙන්නේ. ඒ නිසා රටේ නිෂ්පාදකයන් ලබන අප්‍රේල් මාසේ 1 වෙනිදා වෙනකොට තමන්ගෙන්ම නොවෙනවා නම් ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපළ තුළ තහනම් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා විතරක් නෙමෙයි ඔවුන්ට නීතිය ඉදිරියේ දැඩි දඬුවම් පමුණුවන්න අපි කටයුතු කරනවා. නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ මේ පිරිවිතරයන් වලට යටත්ව නිෂ්පාදන කටයුතු කළ යුතුයි.